හොඳට අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් හැමදෙනාම යුනිමාස්ටර් YouTube channel එක වෙනුවෙන්. අද අපි කතා කරන්න යන්නේ ඉංජිනේරින් ඉන්ටර්න්ෂිප් ගැන. මේකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා HND ඊට පස්සේ ඩිප්ලෝමා ඊට අමතරව තව BET හොනස් ඊට පස්සේ BSc හොනස් ඉංජිනේරින් ටෙක්නොලොජි ඊට පස්සේ ටෙක්නිකල් කොලෙජ් වලින් එන ළමයින්ට කොහොමද මේ අපි ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නේ සහ මේ අපි ඉන්ටර්න්ෂිප් එකට ඉන්ටර්වියු එකකට මුහුණ දෙන්න ඕන කොහොමද කියලා. ඉතින් අපිට මුලින්ම අපි HND ගැන කතා කරද්දී HND වල සාමාන්‍යයෙන් එයාලේ අවුරුදු ඇකඩමික් පීරියඩ් එක ඉවර වෙලා තමයි එයාලට ඉන්ටර්න් යන්න තියෙන්නේ. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් BSc වල හරි BET හොනස් ටෙක්නොලොජි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ හරි අපිට තියෙන්නේ ඇකඩමික් යන අතරම 3-2 එකේ හරි නැත්නම් 4-2 එකේ හරි ඉන්ටර්න්ෂිප් වලට යන්න මේක යුනිවර්සිටි එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපේ ඉන්ටර්න්ෂිප් ඇකඩමික් පීරියඩ් එක ඇතුළත යන්න ඕන. අද මම මේ කතා කරන්නේ එන්ජිනියරින් රිලේටඩ් ඩිග්‍රීස් වලට අදාළව කොහොමද අපි ඉන්ටර්න්ෂිප් හොයාගන්නේ කියලා. ඊට අමතරව අපි ඉස්සරහ වීඩියෝ ප්‍රෝග්‍රෑම් වලින් කතා කරමු ICT සහ බයෝසිස්ටම් ටෙක්නොලොජි ළමයින් කොහොමද අපි ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නේ සහ ඉතිරි වැඩ කටයුතු කොහොමද කරගන්නේ කියලා. ඉතින් අපි ඉංජිනේරින් ටෙක්නොලොජි වලට අදාළව මේන්ලි අපි ටාගට් කරෝතින් ඉංජිනේරින් රිලේටඩ් ඩිග්‍රී වල HND වල ඩිප්ලෝමා වලට අදාළව අපි ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නකොට අපි සාමාන්‍යයෙන් අපේ සීනියර් බැච් වලින් ඊට පස්සේ අපි කලින් ඉන්ටර්න් ගියපු තැන් වලින් අයියලා කලගෙන් අහලා බලනවා. ඉතින් සාමාන්‍යයෙන් වා ඉලෙක්ට්‍රිකල් ඔහොම අපි ඉංජිනේරින් වලදී වගේ බෙදිලානේ යන්නේ. සාමාන්‍යයෙන් මෙකැනිකල් ඊට පස්සේ මේ මැටීරියල් කෙමිකල් ඒ වගේ සයිඩ් ගණනාවකට බෙදලා යනවා. එතකොට ඔයා ඉන්ටර්න්ෂිප් එකක් අනිවාර්යෙන් කරන්න ඕන. ඔයා යන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එකට ගැලපෙන ෆීල්ඩ් එකකින් තමයි අනිවාර්යෙන් ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඕන. මොකද එතනදී ඔයාට ඉස්සරහට ජොබ් එකකට යද්දී අනිවාර්යයෙන්ම ඉන්ටර්න්ෂිප් එකක් එක්ස්පීරියන්ස් එක බලපානවා. ඉන්ටර්න්ෂිප් එක ගලගන්න එක්ස්පීරියන්ස් එක. ඉතින් අන්නේ ගන්න එක්ස්පීරියන්ස් එක මත පදනම්ම තමයි ඔයාලව ඉස්සරහට යද්දී ජොබ් එකකට සිලෙක්ට් කරගන්න. එතකොට අර ඒක ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ජොබ් එකකට ඇප්ලයි කරද්දී. ඊට අමතරව දැන් උදාහරණයක් විදියට මේ ඉන්ටර්න්ෂිප් කියන එක උපරිම සාමාන්‍ය මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් තමයි මේ තියෙන්නේ. මාස 3න් පටන් ගන්න මාස 3 මාස 6 අවුරුද්ද. ඔහොම තමයි විවිධ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල සහ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් වල තියෙන්නේ. හරි. ඊට අමතරව දැන් අපිට අපි ඉන්ටර්න් එකක් හොයාගන්නකොට අපේ ඉන්ටර්න් එක අපේ ඉන්ටර්න්ෂිප් පීරියඩ් එක අපිව වෙනම නයිටා හෝ වෙනම ගයිඩ් කිරීමක් කරනවා මේ තර්ඩ් පාටි යම් ආයතනයක් කරා. උදාහරණයක් විදියට මේක සමහර ප්‍රයිවට් කැම්පස් වල එයාලගේ කැම්පස් එක throughම මේ process එක යනවා. නැත්නම් ගොඩක් කරලා ගවර්න්මන්ට් කැම්පස් වල සහ ගවර්න්මන්ට් HND TTI ඊට පස්සේ ඩිප්ලෝමා දෙන ආයතන වල නම් එයාලා නයිට් එක through තමයි එයාලගේ මේ process එක යන්නේ. එතකොට ඒ process එක ඒ විදියට යද්දී අපිව එතකොට මේ මාස 6ම එයාලා තමයි අපිව ගයිඩ් කරන්නේ. ඊට අමතරව අපේ යුනිවර්සිටිස් උදාහරණයක් යුනිවර්සිටිස් හරි ටෙක්නිකල් කොලෙජ් එකකින් හරි ඇවිල්ලා ඔයාලා ඉන්ටර්න්ෂිප් එක කරනකොට එතන බලලා යනවා. එතන බලලා අපි කොහොමද අපි මොන වගේ දේවල් ඉගෙනගෙන තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට අපි ඉන්ටර්න් ඩයරියක් දෙනවා. ඒ දේවල් ගැන ඩිස්කස් කරලා යනවා. දැන් මුලින්ම ඔයාලා දැන් අපි මෙතන ඉන්ටර්න් එකක් හොයාගන්න එක ගැන කතා කරොත් ඔයාලට ඉන්ටර්න් එකක් හොයාගන්න පුළුවන් টপ ජොබ්ස් ඊට පස්සේ Facebook ඊට පස්සේ තව LinkedIn ඔන්න ඔය දේවල් හරහා අපිට ලේසියෙන්ම මේ ජොබ් එකක් හොයාගන්න පුළුවන් ඉන්ටර්න්ෂිප් වලට අදාළව. මොකද ඉංජිනේරින් රිලේටඩ් වුණාම සාමාන්‍යයෙන් ලංකාවේ ඇතුළත ජොබ් එකක් එහෙම මේ ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න ලොකු අමාරුවක් නෑ. සාමාන්‍යයෙන් දැන් IT වලට තමයි ටිකක් ඒක ඩිමාන්ඩ් එකක් වැඩි වෙලා තියෙන්නේ. මේ ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න ටිකක් කම්පිටිෂන් එක වැඩි වෙලා තියෙන්නේ. ඒ රෙන ඉංජිනේරින් රිලේටඩ් නම් ඉතර ලොකු ගැටලුවක් නැහැ. මේ ඔයගොල්ලන්ට ඉක්මනට කියන්නේ සැලකිය යුතු මට්ටමකින් පහසුවෙන් ඔයගොල්ලන්ට ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න පුළුවන්. ඒත් මෙතැන්දි පොඩි අවාසියක් යනවා කාන්තා පාර්ශවයට. මොකද ගොඩක් කම්පැනිස් වලින් බලන්නේ පිරිමි ළමයි මේල්ස් ඔන්ලි කියලා තමයි ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් පවා දාන්නේ. ඉතින් එතැන්දි පොඩි අවාසියක් තියෙනවා කාන්තා පාර්ශවය මේ සම්බන්ධයෙන් ජොයින් වෙනකොට ඉන්ටර්න්ෂිප් වලට. ඒ හැරුණාම අනිත් දේවල් ඉතාම පහසුවෙන් අපිට කරගන්න පුළුවන් ඉන්ටර්න්ෂිප් පීරියඩ් එක ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉන්ටර්න්ෂිප් එකක් අපිට යුනිවර්සිටි එකෙන් කියනවා මේ කාලේ නුර හොයාගෙන තියාගන්න කියලා. එහෙම නැතුනොත් ඉතින්
යුනිවර්සිටි එකෙන්ම හොයලා දෙන ඒවත් තියෙනවා යුනිවර්සිටි ආයතනයෙන් ඩිප්ලෝමා පිරිනමන ආයතනයෙන්. ඉතින් අර එහෙම වුණොතින් අපිට ගොඩක් හොඳ අපිට තමන්ම බලලා එකක් සිලෙක්ට් කරගන්න එක. මොකද අපි යන්න ඉන්න පැත්තට අදාළව මුලින්ම එයා පාත් එකක් සිලෙක්ට් කරගෙන ඉන්න ඕන. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට සාමාන්‍යයෙන් තියෙන්නේ ගොඩක් සබ්ජෙක්ට් කම්බිනේෂන් වෙච්ච ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් නම් ඔයා එතකොට යන්න ඕන මොන පැත්තද කියලා ඔයා සිලෙක්ට් කරනවා. උදාහරණයක් විදිහට මම ගවර්න්මන්ට් කැම්පස් වල දින ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් කියලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස්, ඊට පස්සේ ඉලෙක්ට්‍රොමැකැනිකල් ඉංජිනියරින්, ඊට පස්සේ තව ඔය මැකැනිකල් ඉලෙක්ට්‍රොනික IT ඒ වගේ කම්බිනේෂන් යන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තියෙනවා. එතනින් ඔයාලා සිලෙක්ට් කරගන්න ඕන ඔයාලට ගැලපෙන පාත් එක මොකක්ද කියලා. මොකද අපිට කවදාවත් ওই දෙකම එකම තැන ඇප්ලයි වෙන ජොබ්ස් හම්බෙනවා අඩුයි හරිම. ඒ නිසා ඔයාලට ගැලපෙන විදියට ඔයාලා කැමති පාත් එකක් සිලෙක්ට් කරගෙන ඒ විදියට ඉස්සරහට යන එක තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. ඒ නිසා ඔයාලා මුලින්ම ඔයා සිලෙක්ට් කරගෙන ඔයා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එයා ඉස්සරහට වෙන්න කැමති මොන වගේ කෙනෙක්ද කියලා ඒ අනුව ඔයාගේ එක්ස්පීරියන්ස් එක හදාගන්න මේ ඉන්ටර්න්ෂිප් එක යොදා ගන්න. එහෙම නැතුව අර නිකන් ඉන්ටර්න් එකක් හොයන්නම් වාලේ හොයාගෙන ඉන්ටර්න්ෂිප් එක කරන්න යන්න එපා. ඊට අමතරව දැන් මුලින්ම ඉන්ටර්න් එකක් ඇප්ලයි කරද්දී අපි හදාගන්න ඕන දෙයක් තමයි අපේ CV එක. CV එක කියන්නේ ඉතාම වැදගත් දෙයක්. අපි ඕනම ජොබ් එකකට ඇප්ලයි කරද්දී ගොඩක් අය තමන්ගේ ජීවිතේ පළවෙනි CV එක හදන්නේ මෙන්න මේ ඉන්ටර්න් ඇප්ලයි කරන ඒ ඉන්ටර්න් පීරියඩ් එකේදී. එතකොට ඉන්ටර්න් එකක් ඇප්ලයි කරන්න කලින් අපි සාමාන්‍යයෙන් Word වල හරි Canva වල හරි Photoshop හරි එහෙම පාවිච්චි කරලා අපි CV එකක් හදා ගන්නවා. ඉතින් මේක ඔයාලට හොඳට හදාගන්න තේරෙන්නේ නැත්නම් මම කියන්නේ රෙකමන්ඩ් කරනවා මේ දන්න කෙනෙක්ට හරි කියලා හොඳට ඒක හදාගන්න. මොකද කම්පැනිය සාමාන්‍යයෙන් අපි ගැන දලා දහසක් ගන්න මේ CV එක බලලා. ඉතින් ඒක අනිවාර්යෙන් හොඳටම තියෙන්න ඕන මේ අපි ඉන්ටර්න්ෂිප් එකකට ඇප්ලයි කරද්දී. ඉතින් ඒ වගේම මේ ඉන්ටර්න්ෂිප් එකට අදාළව හදන CV එකේදී ඔයාලා වැදගත්ම දේවල් ටිකක් තියෙනවා දාන්න ඕන. මොකද සාමාන්‍යයෙන් අපි ඉගෙනගත්ත ඇකඩමික් දේවල් මෙන්න මේ සබ්ජෙක්ට් ඉගෙන ගත්තයි කියලා විතරක් මදි. අපි දේවල් සාමාන්‍යයෙන් අපි ඒක ඇප්ලයි කරලා තියෙන්න ඕන ඉංජිනේරින් ෆීල්ඩ් එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලා යුනිවර්සිටි වල ප්‍රොජෙක්ට් එකක් කරනවානේ. අන්න ඒ වගේ මොනවා හරි ඔයාලා කරපු ඒ ව්‍යාපෘති සම්බන්ධ ඔයාලගේ කන්ට්‍රිබියුෂන් එක ඔයාලට පුළුවන් ඒ CV වල දාන්න. ගොඩක්ම මට තියෙන පර්සනල් අත්දැකීම නම් එහෙම ගියපු කම්පැනි හැම එකකින්ම වගේ මට නම් ඇහුවේ අපේ කරපු ප්‍රොජෙක්ට් වල මොනවද කන්ට්‍රිබියුෂන් අපි පර්සනලි කන්ට්‍රිබියුට් කරපු දේවල් මොනවද කියලා සහ අපි මේ ප්‍රොජෙක්ට් කරපු හැටි තමයි. ඒ හින්දා මම මේක වීඩියෝ එක බලන දැන්ට තව කවුරුත් ඉන්ටර්න් ඇප්ලයි කරලා නැත්තම් මම ඔයගලන්ට කියන හොඳම ඇඩ්වයිස් එක තමයි ඔයාලා ඔය ප්‍රොජෙක්ට් එකක් යනකොට එහෙම හොඳ ඒවට බහැලම වැඩ කරන්න. මොකද ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් පිළිගැනීමක් තියෙන්නේ ප්‍රොජෙක්ට් එකක් කරලා එහෙම අර මේකේ ඇත්තටම කියනවා නම් භාවිතයක් තියෙන අයට. කියන්නේ අපිට ඇකඩමික් නොලෙජ් එකක් තිබ්බ පමණින් අපිට සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ ගිහිල්ලා සර්වයිව් වෙන්න අමාරුයි. අපිට අර ටිකක් ඕන නොලෙජ් එකක් කොහොමද මේක ඇත්තටම වැඩ කරන්නේ කියලා අර කන්සෙප්ට් විතරක් මදි. ඒක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දේවල් වලට අමතරව අපි ඉන්ටර්විව් යනකොට අපිට ඉන්ටර්විව් එකෙන් පැනල් බෝඩ් එකක් ගොඩක් වෙලාවට සෙට් වෙනවා. නැත්නම් එහෙම නැතුනොත් අපි ඒ ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් ළඟට තමයි මුලින්ම ඉන්ටර්විව් එකට අරන් යන්නේ. ඒ අහද්දි ඉතින් සාමාන්‍යයෙන් අපිට ගොඩක් තැන්වල ඉංග්‍රීසි වලින් තමයි ඉන්ටර්විව් එක තියෙන්නේ. ඊට අමතරව සිංහල භාෂාවෙන් සමහර තැන්වල ගන්නවා. සමහර තැන්වල ගියම අහනවා අපිට මොකද්ද කම්ෆර්ටබල් ලැන්ග්වේජ් එක කියලා. ඉතින් මේ ඒ වගේ තැනකදී අපිට පුළුවන් සිංහල වගේ යූස් කරලා කරන්න. නැත්නම් ටැමිල් හරි වෙන භාෂාවක් හරි කතා කරනවා නම් ඒ භාෂාවට අනුව හැඩගැහිලා ඔයාලට අර most comfortable language එකෙන් ඔයාලා ඉන්ටර්විව් එකට ෆේස් කරන එක තමයි ගොඩක්ම හොඳ. මොකද එතන අර ලැන්ග්වේජ් එක මාරු කරලා එහෙම හොවෙයි කියලා ඔයාලගේ ඉන්ටර්විව් එකේ ලකුණු අඩුවීමක් මුකුත් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර කමියුනිකේෂන් එක වඩාත් හොඳට කරගන්න ඕන නිසා තමයි ඒගොල්ලන් මේ විදිහට මේ අපිට පහසු ලැන්ග්වේජ් එක මොකක්ද කියලා අහන්නේ. ඉතින් ඒ දේවල් තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයාලට සාමාන්‍යයෙන් ඇකඩමික් පැත්තෙන් ඔයාලගේ GPA එක සහ අනිකුත් සාධක බලපානවා ඉන්ටර්විව් එකක ඔයාලට ඉන්ටර්න්ෂිප් එකක් ලැබෙන්න ඔයාලා සිලෙක්ට් වෙන්න. ඉතින් ඔයාලා ඇකඩමික් පැත්තෙන් වැඩ කරනවා නම් ඒ දේවලුත් හොඳට කරගන්න. ඔයාලට ඒ පැත්තෙන් මොන හරි යම් අඩුකම් තියෙනවා නම් ඔයාලා ඇඩිෂනල් ක්වොලිෆිකේෂන් විදියට මොනවා හරි SolidWorks ඊට පස්සේ AutoCAD වගේ කෝසස් කරන එක හොඳයි. මෙකැනිකල් පැත්තෙන් ඉස්සරහට යන බලාපොරොත්තු වෙන අයට ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් ඉස්සරහට බලාපොරොත්තු වෙන අයට Altium වගේ softwares තියෙනවා. PCB design වගේ දේවල් කරන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් ඩිසයින් කරන වෙනම තව softwares තියෙනවා. ඔයාලා ඒ දේවල් බලලා
ඒ දේවල් ඉගෙන ගන්න. සිවිල් පැත්තේ අරනම් AutoCAD එක තියෙනවා. ඊට පස්සේ Revit කියලා තියෙනවා software එකක්. ඒ දේවල් use කරොත් ඔයගලන්ට පුළුවන් additional advantage එකක් ගන්න. ඔයාලගේ ඉන්ටර්වියු එකේදී ඔයගලන්ට ඒ දේවල් පුළුවන් නා. මොකද සාමාන්‍ය කම්පැනි වල ගොඩක් එයාලා බලන්නේ අර අපිට documentation path එකක් දෙන්න බලන්නේ මේ සමහර තැන්වල ගොඩක් සීමිත තැන් පිරිසක තමයි අර engineering related කෙනෙක්ට මේ අර ප්‍රක්ටිකල් නොලෙජ් එකක් ගන්න තියෙන්නේ අවස්ථාව තියෙන්නේ. ගොඩක් තැන්වල ඩොකියුමන්ටේෂන් එක අපිට මේ ප්‍රක්ටිකල් නොලෙජ් එක ගන්න තමයි තියෙන්නේ. ඊට අමතරව දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් අය ගිහිල්ලා කම්පියුටරේ ලැප්ටොප් එක බදාගෙන සාමාන්‍යයෙන් වැඩ කරන්න බලන් තමයි යන්නේ. ඒත් ඉතින් මේ ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ ඉතින් එහෙම සුව පහසුව කියලා දෙයක් නැහැ. අර වැඩ ආවොතින් වැඩට බහැලා තමයි බලන්න වෙන්නේ කොහොමද තත්ත්වය කියලා. මොකද උදාහරණයක් විදිහට මැනුෆැක්චරින් වගේ කරන කම්පැනි එක සිස්ටම් ෆෝල්ට් එකක් හරි මොකක් හරි මැෂින් එකේ error එකක් ආවම අනිවාර්යෙන් ටෙක්නීෂියන්ලට ඒ දේ එවලට හරියට මැනේජ් කරගන්න බැරි වුණොත් අනිවාර්යෙන් ඉන්ජිනියර්ස් යන්න ඕන එතනට ගිහිල්ලා තමයි ෆෝල්ට් එක යාලට කරන්න පුළුවන් මොනවද තියෙන්නේ ඒ දේවල් බලලා ඉන්ස්ට්‍රක්ෂන් ටික දෙන්න ඕන. ඉතින් එහෙම ෆෝල්ට් එකක් ආපු වෙලාවට ඉතින් අර ටෙක්නීෂියන් වගේම අපිත් ඒ වැඩවලට බහැලා අපිත් ඒ සපෝට් එක දෙන්න ඕන කොහොමද ප්‍රොඩක්ෂන් ලයින් එක දුවා ගන්න. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා අපි නොටිෆයි කර ගන්න ඕන. මොකද දවසක අපි ඒ වගේ තැනකට ගියත් අපිට අනිවාර්යෙන් අපි ඒ රිස්ක් එක අරගෙන ඒ අර සල්ලොම්ගද ඒ ඔපචුනිටි එක අරගෙන අපි ගිහිල්ලා ඒ වැඩේ කරන්න ඕන. ඒක තමයි ඇත්තටම ඉංජිනේර කෙනෙක් ගන්න එක බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වෙලාවට කම්පැනි වල මේන්ටෙනන්ස් පැත්ත කොට දාලා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වැඩි කරලා එහෙම අර කම්පැනිට ප්‍රොෆිටබල් වෙන දෙයක් කරගන්න තමයි කම්පැනියක් අපි හයර් කරන්නේ. ඉතින් අපි මේ දේවල් තමයි හරියට දෙන්න ඕන. ඉතින් ওই දේවල් ටික තමයි සාමාන්‍ය ඉංජිනේරින් රිලේටඩ් ඩිග්‍රී කරන අයට ඉන්ටර්න්ෂිප් එකකට ගිහිල්ලා කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මම නම් කියන්නේ ගොඩම ප්‍රැක්ටිකල් සයිඩ් එක ફોකස් කරලා යන්න. මොකද අපිට ආයේ ප්‍රැක්ටිකල් සයිඩ් එක ආයේ අපි ජොබ් එකක් කරනකොට ටච් කරන්න හරි අමාරුයි. ඒ තියෙන වැඩ වර්ක්ලෝඩ් එකත් එක්ක පුළුවන් ප්‍රැක්ටිකල් සයිඩ් එක ගොඩක් ටාගට් කරන්න මේ ඉන්ටර්න්ෂිප් වලදී. එතකොට ඔයගොල්ලන්ට වැඩි වාසියක් ගන්න පුළුවන්. මොකද අපි එතකොට දන්නවා කොහොමද ඇත්තටම මේ මැෂින්ස් වැඩ කරන්නේ, මොනවද මේ රේ එකක් ආවම ඇත්තටම මොනවද කරන්න ඕන කියලා. ගොඩක් වෙලාට ඒ වගේ ප්‍රැක්ටිකල් දේවල් අපි දැනගෙන ඉන්නවා නම් අපිට අර ඩොකියුමන්ටේෂන් වල ටික කොහොමත් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි අර ප්‍රැක්ටිකල් දේවල් ඒ නොලෙජ් එක තියෙනවා නම් අපිට ඉතාලම ලේසි මේ තැනකට ගිහිල්ලා ඕනම වෙලාවකදී අපේ පර්ෆෝමන්ස් පෙන්වන්න. ඒ වගේම මේ ඔයාලා ඔය හදන CV එකේ එහෙම බොරු දේවල් දාන්න එපා. මොකද එහෙම වෙලා ප්‍රශ්න වෙනවා. ඔය ඕන තරම් ඉන්නවා තමන්ට අර තමන් නොකරපු ප්‍රොජෙක්ට් වල හරි තමන්ට මොන හරි මේ ප්‍රොජෙක්ට් එක ගැන කියා ගන්න බැරි දෙයක් තියෙනවා නම් ඒක ඒ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා ඒ වගේ දේවල් කතා නොකර ඉන්න තරමට හොඳයි. ඒ කියන්නේ මේ වගේ දේවල් ඔයාලගේ CV එක ඇතුළට නොදා ඉන්න තරමට හොඳයි ඇත්තටම. මොකද ඔයා දැනගෙන ඉන්න ඕන අනිවාර්යෙන් ඔයා මේ ප්‍රොජෙක්ට් එක දාලා තියෙනවා නම් ඒ මොනවා සම්බන්ධවද මේ පාවිච්චි කරලා තියෙන මොඩල්ස් මොනවද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද මේකට සොලියුෂන් එක මොකක්ද මේ සොලියුෂන් එක හොයාගත්ත විදිය ඇයි මේක අපි කරන්න ඕන අන්න ඒ වගේ දේවල් දැනගෙන ඉන්න ඕන. ඉතින් උදාහරණයක් විදිහට මම ඉන්ටර්න්ෂිප් එකට ගිහිල්ලා මගෙන් මම AI සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් කරලා තිබ්බා. මම ඒ සම්බන්ධ කොහොම හරි කතා කරනකොට මගේ හිටපු ඩිපාර්ට්මන්ට් හෙඩ් මගෙන් ඇහුවේ මම කරපු ප්‍රොජෙක්ට් එක තිබ්බේ AI සම්බන්ධ වාහනයක සවුන්ඩ් එකෙන් ඇනලයිස් කරලා ඒක මේ ෆෝල්ට් එකක්ද ගුඩ් කන්ඩිෂන් තියෙන එකක්ද කියලා හොයාගන්න එක එන්ජින් එක. ඉතින් ඒ ඩේටා ට්‍රේන් කරලා ගත්ත AI එක සම්බන්ධව මගේ ප්‍රශ්න ඇහුවා. ඉතින් එතෙන්දී මගෙන් ඇහුවා එයා බුදුදහමේ තියෙන නිර්වාණය කියන දේ ඇයි AI එකකට එක්ස්ප්ලেইন කරන්න බැරි හේතුව. ඉතින් ඔන්න ඔය වගේ අපි එතෙන්දී එයාලා අපේ බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගිකව මේ ප්‍රශ්නයක් දුන්නාම මෙයා කොහොමද හිතන්නේ කියලා. ඉතින් අර ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම අපි දැනගෙන තියාගෙන අර ප්‍රැක්ටිකලි අපිට නොලෙජ් එකක් තියෙන්න ඕන මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපිට දෙන්න ඕන උත්තරේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේ දේවල් වලටත් රෙඩි වෙලා යන්න. මොකද එයාලා ගොඩක් වෙලාට ඒ වගේ ප්‍රැක්ටිකල් සයිඩ් එකක් අහනවා. මොකද ඔයාලා ඉන්ටර්වියු එකට යනකොට ඔයාලගේ අනිවාර්යයෙන්ම මේ ඉංජිනේර කෙනෙක් එතන ඉන්නවා. ඉංජිනේර හෝ ඒ සබ්ජෙක්ට් එක රිලේටඩ් කවුරු හරි එතන ඉන්නවා. HR එකට අමතරව. ඒ හින්දා මේ දේවල් අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. ඔයාලට අර ප්‍රැක්ටිකලි සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලට උත්තරයක් දෙන්න ඔයාලගේ තියෙන්න ඕන. ගොඩක් වෙලා හිටියොත් කොහොමත් ඉන්ටර්වියු එක ෆේල් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මේ බලලා ඔයගොල්ලන් කොහොම හරි වැඩ ටික හරියට කරගන්න.
ඊට අමතරව කන්ෆිඩන්ස් පිට උත්තර දෙන්න නිකන් ආවට ගියට උත්තර දෙන්න යන්න එපා. ඉන්ටර්විව් එකදී පුළුවන් නම් අයි කන්ටැක්ට් එක නිතරම තියාගන්න බලන්න. ඒක ප්‍රැක්ටිස් කරන්න. මොකද ඉන්ටර්විව් එකදී අනිවාර්යෙන් මේ දේවල් අපෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මේ ෆීල්ඩ් එක ඇවිල්ලා අනිවාර්යෙන් රිස්ක් එකක් අරන් වැඩ කරන්න ඕන ෆීල්ඩ් එකක්. ඔයාලා පස්ස ගහනවා කියන්නේ අනිවාර්යෙන් එතෙන්දී ඔයාලා කන්ෆිඩන්ස් නැති කියලා එතනට ඒගොල්ලන්ට පේනවා. ඒක හින්දා අනිවාර්යෙන් මේ දේවල් වලට මුහුණ දීලා හරියට වැඩ ටික කරන්න දැනගෙන යන්න. කන්ෆිඩන්ස් පිට යන්න මොන ප්‍රශ්නාවක් ඔයාලට දෙන්න උත්තරයක් එතනදී ඔයාලගෙන් අහනකොට දෙන්න උත්තරය ලෑස්ති කරගෙන තියාගන්න. කලින්ම ඔයාලා දාන ප්‍රොජෙක්ට් අනිවාර්යෙන් හරි ප්‍රොජෙක්ට් දාන්න. ඔයාලා සහභාගී වෙන ඔයාලගේ කන්ට්‍රිබියුෂන් පාර්ට් එක මොනවද? ඒ දේවල් අනිවාර්යෙන් බලාගෙන ඒ ගැළපෙන ප්‍රොජෙක්ට් ඔයාලා දාන්න. බොරු දේවල් දාන්න යන්න එපා. මොකද CV එකක් කියන්නේ අනිවාර්යෙන්ම අපි එතන බොරුවක් කරොත් එතනින් එහාට අපේ කොහොමත් වැඩ ටික අවුල් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ. ඉන්ටර්න්ෂිප් එකක් අර මම කලින් කිව්වා වගේම ඔයාලට LinkedIn එක සහ top job වෙබ්සයිට් හරහා හොයාගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link ටිකක් දාන්නම්. ඒ වෙබ්සයිට් වලට තව වෙබ්සයිට් ටිකක් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒවයි ගිහිල්ලා ඇප්ලයි කරන්න. සාමාන්‍ය ඔයාලට ඉන්ටර්න්ෂිප් එක පටන් ගන්න මාසයක් කලින්වත් තියලා ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න බලන්න. මොකද නැත්තම් කම්පිටිෂන් එකත් එක්ක ඔයගලන්ට ඉන්ටර්න්ෂිප් පීරියඩ් එක මග අරින්න පුළුවන්. හරියට වෙලාවට ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න බැරි වුණොත්. ඉතින් ඔය දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ. කොහොමද අපි ඉන්ටර්විව් එකට ගිහලා ෆේස් කරන්නේ, සහ අපි කොහොමද මේ සබ්ජෙක්ට් එක අපේ ඉන්ජිනියරින් රිලේටඩ් සබ්ජෙක්ට් එක අදාළව ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න කියලා. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. අද ගොඩ කාලයකට පස්සේ මේ වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණේ තිබ්බ වැඩත් එක්ක. අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකක් හමුවෙමු. මම මේකේ පාර්ට් 2 එක අරගෙන ඉන්නම්. කොහොමද අපි ඉන්ටර්න්ෂිප් එකකට ගිහිල්ලා අපේ ඩයරිය පුරවලා අපි ඒ අදාළ ප්‍රොසෙස් ටික කරගන්න කියලා. අපි එතකොට ඒක පිළිබඳ සරලව අයිඩියා එකක් ගන්න පුළුවන්. මම මේකේ පාර්ට් 2 දෙවෙනි වීඩියෝ එක මම ඊළඟට දාන්නම්.